අහලා තියෙනවද ගැහැණු සතුන් පමණක් ජීවත් වෙන සත්ත්ව විශේෂයක් ගැන? මේ ඉන්නේ ඇමසෝන් මොලි කියන මාළුවා. මෙයා ජීවත් වෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ සහ මෙක්සිකෝවේ ස්ථාන කිහිපයක. නමේ ඇමසෝන් කියලා තිබුණාට ඇමසෝන් ගංගාවට හෝ ඇමසෝන් වනාන්තරයට මෙයාට සම්බන්ධයක් නැහැ. එතකොට මේ ඇමසෝන් කියන නම ලැබුණේ පුරාණ ග්‍රීක සාහිත්‍ය තුල අපිට හමු වෙනවා ඇමසෝනියානු රණකාමීන්. මේ ඇමසෝනියානු රණකාමී සමාජය සමන්විත වෙන්නේ ගැහැණුන්ගෙන් පමණයි. ග්‍රීක සාහිත්‍යයේ දැක්වෙන ආකාරයට මේ සමාජය තුල පුරුෂයන්ට ඉඩක් විවර වෙන්නේ නැහැ. ලිංගික කාර්යයන් සඳහා පමණක් සහභාගී කරව ගන්න පුරුෂයන්ව සහ ඉන්න උපදින පිරිමි දරුවන්ව මේ සමාජයෙන් පිටමං කරනවා. මේ සමාජය සමන්විත වෙන්නේ ගැහැණු දරුවන්ගෙන් පමණයි. මෙන්න මේ ඇමසෝනියානු රණකාමී අර්ථයෙන් තමයි ඇමසෝන් මොලි මාළුවට ඇමසෝන් කියන කොටස එකතු වෙන්නේ. ඇමසෝන් මොලිගේ තියෙන විශේෂත්වය තමයි මේ විශේෂයේ ඉන්නේ ගැහැණු සතුන් පමණයි. එතකොට ඇමසෝන් මොලිලා කොහොමද වර්ගය අබෝ කරන්නේ? ඒකට මේ මාළුන් හරි අපූර්ව උපක්‍රමයක් භාවිතා කරනවා. ඒ තමයි පරිණාමිකව Tamanට ආසන්නම මාළු විශේෂයක පිරිමි සතුන්ව රවටා ගැනීම. හැබැයි මෙතනදී වෙන්නේ මේ අනික් විශේෂයේ මාළුන්ගේ ශුක්‍රාණු ඩිම්බය විකසනය වීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කිරීම පමණයි. සංසේචනයක් සිදු වෙන්නේ නැහැ. මේකින්ද මේ අනික් විශේෂයේ පිරිමි සතුන්ගේ DNA මේ අලුත් මාළුන්ට ලැබෙන්නේ නැහැ. මෙතනදී වෙන්නේ මව සතාගේ පිටපතක් නිපදවීම පමණයි. මේක තව ටිකක් සරල කරන්නම්. සාමාන්‍යයෙන් ලිංගික ප්‍රජනනයක සිදුවෙන්නේ ඩිම්බය සහ ශුක්‍රාණු එකතු වීම. නමුත් මෙතනදී වෙන්නේ ශුක්‍රාණුව එකතු වෙන්නේ ඩිම්බයත් එක්ක. මෙතනදී මේ සතා භාවිතා කරන ශුක්‍රාණුව නිකන් යතුරක් විදියට ඩිම්බය විකසනය වීම ආරම්භ කිරීමට. ඉතින් මේ දෙක මිශ්‍ර නොවීම හින්දා මේ අනිත් විශේෂයේ DNA මේ අලුත් සතුන්ට ලැබෙන්නේ නැහැ. මෙතනදී අතරම වෙන්නේ මව සතාගේ පූර්ණ පිටපතක් නිපදවීම. මේක ක්ලෝන් එකක්. මේ කතාවේ සිද්ධාන්නාසුළු කාරණය තමයි මේ ඇමසෝන් මොලිට රැවටෙන පිරිමි සතුන් ඒ සතුන්ගේ විශේෂවල ගැහැණු සතුන්ට වඩා ඇමසෝන් මොලිට ආකර්ෂණය වීම. මේ ක්‍රියාව හඳුන්වන්නේ ලිංගික පරපෝෂී අවස්ථාවක් විදියට. හේතුව තමයි ඇමසෝන් මොලිගේ අලිංගික ප්‍රජනනය සඳහා වෙනත් විශේෂයක් මත පූර්ණ ලෙස යැපීම. මේ ක්‍රියාවලියේදී අනෙක් විශේෂී පිරිමි සතුන්ට සිදුවෙන්නේ අතරම පාඩුවක්. හේතුව තමයි වර්ගය බෝ කිරීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන් ශක්තිය වියදම් කරාට ඔවුන්ගේ DNA ඉදිරි පරම්පරාවට ගමන් නොකිරීම. මේ ඇමසෝන් මොලිගේ ඉතිහාසය හොයාගෙන යද්දී විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මීට වසර ලක්ෂයක් 2,80,000ක් අතර කාලය තුලදී සේල්ෆින් මොලි සහ ඇට්ලාන්ටික් මොලි කියන විශේෂ දෙක අතර දෙමුහුමකින් තමයි ඇමසෝන් මොලි කියන විශේෂය බිහි වෙන්නේ කියලා. මෙන්න මේ බිහි වුණු තනි දෙමුහුම් සත්වයාගේ ක්ලෝන වලින් තමයි ඇමසෝන් මොලි සමස්ත විශේෂයම බිහි වෙලා තියෙන්නේ. විද්‍යාඥයන්ට මේ මොලි සම්බන්ධයෙන් තියෙන තව ගැටලුවක් තමයි කොහොමද මෙච්චර කල් මේ විශේෂය වඳ වෙලා ගියේ නැත්තේ? ජාන මුහුණු වීම, ජාන සංකලනයක් සිදු වීම සහ විකෘතීන් හට ගැනීමට තියෙන අවස්ථා අවම වීම හින්දා මේ විශේෂයේ තියෙන ජාන විවිධත්වය අවමයි. එහෙම වුණාම විශේෂයක් ඉක්මනට වඳ වෙලා යනවා. ජාන විවිධත්වය අඩු මේ වගේ විශේෂ පරම්පරා ලක්ෂයක් විතර යද්දි වඳ වෙලා යනවා. නමුත් ඇමසෝන් මොලි මේ වෙද්දී පරම්පරා ලක්ෂ 5ක් පමණ පසු කරලා තියෙනවා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. පුංචි මාළුවෙක් වුණාට ලොකු කතාවක්. මේ කතාව ඉවර කරන්න වෙන්නේ ජුරාසික් පාක් චිත්‍රපටයේ ඩොක්ටර් ඉයන් මැල්කම්ගේ කතාවකින්. Life finds a way.